මාලි මට කියන්න අපි මේ කොහෙද යන්නේ? ඉක්මනටම අපි යමු. අපි යන්නේ ගොඩාක් පරණ පුස්තකාලයකට. ඔන්න එහෙනම් මාලි අපි පුස්තකාලය ළඟට ආවා. අපි ගිහින් බලමු මොනවද තියෙන්නේ කියලා. ආයෙනම් යමුකෝ. මට නම් හිතා ගන්නවත් බෑ. මෙච්චර ලොකු පුස්තකාලයක්. මාලි මේ බලන්නකෝ. මේක නම් හරිම අමුතු පොතක් නේද? කෝ බලන්න. ආයිබෝවන් පුංචි මිතුරුනේ. පුසෙක් කතා කරනවා. මම ඔයාලගේ පූස් මිත්‍රයා. ඔයාලා තමයි මේ පොතේ අණ දෙන්න. මේ ලෝකේ අය ඔයාලා එනකම් බලාගෙන හිටියේ. අපි මේ පොතේ යන දෙන්න එහෙම කොහමද වෙන්නේ? අපේ ලෝකෙට ලොකු අනතුරක් වෙන්න යන්නේ. අපේ මායාකාර ලොක්කා අමතක වෙන රෝගයකින් පෙළෙනවා. ඉතින් ඔයාලට අනිවාර්යෙන්ම අපිට උදව් කරන්න පුළුවන්. එහෙමද පූස් මිතුරා? අපි එහෙනම් බලන්න යමුකෝ ඔයාලගේ මායාකාර ලොක්කව. ඔන්න ඉතින් මෙයාලා අලුත් ලෝකයේ මායාකාර සීයව බලන්න පිටත් වුණා. අනේ පුතේ මගේ මතකයන් සේරම මතක වීගෙන යන්නේ. මගේ බලයන් සියල්ල විනාශ වීගෙන යන්නේ. මට උදව් කරන්න පුතේ. ඉතින් මායාකාරසියේ අපිට මොනවද කරන්න පුළුවන්? ඔයා හිතනවද අපිට මේ දේ කරන්න පුළුවන් කියලා? පුතේ ඔයාලට විතරයි මේක කරන්න පුළුවන්. ඒ ඔයාලා ගාව තියෙන මිතුරුකම නිසායි නිල්බීතකම නිසායි පුතේ. මිතුරනේ අපිට වැම්බු මල් හොයාගෙන එන්න වෙනවා. ඒවා තියෙන්නේ භයානක මද වගුරක. හරි අපි ඒක කරමු. අපිට පුළුවන්. වැඩිය කතා කර කර ඉන්නේ නැතුව අපි ඉක්මනට යමු. මේ බලන්න යාළුවනේ. මේ වගුරු බිම හරිම අන්ධකාරයිනේ. කවුද මේ පුංචි මිනිස්සු? යාළුවනේ පළවෙනි අභියෝගය තමයි අර ඉන්න දල්ලියෝ දෙන ප්‍රහෙලිකාව. බය වෙන්න එපා රාජු. අපි හැමෝම එකමුතේ මේ අභියෝගය ජය ගමු. හොඳයි පුංචි මිනිසුනේ. එහෙනම් මේ පෙහෙලිකාවට උත්තර දෙන්න බලන්න. ඇදලා ගත්ත දමලා ගැහුවා මලක් ටිහුණ මල පරුණ. කියන්න බලන්න. යාළුවනේ මට මේක හොඳට අහලා පුරුදු ප්‍රහෙලිකාවක් නේ. මොකක් වෙන්නේ නැත්ද? මම දන්නවා යෝධ මාමි. ප්‍රශ්නය තමයි ඇදලා ගත්ත දමලා ගැව්වනේ. ගිනි කූර නේද යෝධ මාමි? හරියද හරි. හරිම උත්තරේ දුන්නා. යාළුවනේ අපි මෙතන තවත් ඉන්න එක හොඳ නෑ. අපිට අක්කාලා මෙතන ඉක්මනට යමු. ඔව් රාජු. මායාකාර සීයා ගොඩක් අමාරුවෙන් ඉන්නේ. අපි ඉක්මනටම යමු. මිනිස් යාළුවනේ අපිට තවත් අභියෝගයක් වගේ. මම තමයි මේ මාර්ගයේ ආරක්ෂකයා. මෙතනින් යන්න ඕනේ නම් මට ප්‍රශ්නයකද පිළිතුරු දෙන්න ඕනේ. මාලි මට නම් බෑ. මේ නයාගේ ලොකු බලන්නකෝ. රාජු අපිට පුළුවන්. මේ හැම දෙයකට වැඩි අපේ මිතුරුකම බලවත්. මෙතන මොන දේ වුණත් අපි වෙන් වෙන්නේ නැහැ.
ඉතාමත් අගේ මම පුංචි ඔයාලගේ නිර්භීතකම වගේම එක්කෙනාට එක්කෙනාගේ සහයෝගය දැක්කා. ඉතින් ඔයාලට මෙතනින් යන්න පුරුවන්. යාළුවනේ අන්තිමේදී අපි කොහොම හරි මෙතනට ආවා. අපිට රැම්බෝ මලුත් හම්බුණා එහෙනම්. මාලි බලන්නකො මේ මල්වල තියෙන ලස්සන. අපි මේ මල අරගෙන ඉක්මනට යමු. ආරමයිනේ ඔයාලා පොව ආවද? ඕ මායාකාර සීයේ අපි රැම්බෝ මලුත් අරගෙන තමයි ආවේ. අනේ පුතේ ඔයාලා හැනම් ඔය මල මේ මොප්පියට ගෙනත් දාන්න. දැන් මට ගොඩක් සනීපයි පුතේ. මම සුව වුණා. ඔයාලට ගොඩක් ස්තුතියි. ඔයාලා නිසා අද මම දේරුනේ. මිතුරු කම නිසයි නිර්භීත කම නිසයි මෙයාලගේ අභියෝගය ජයගත්තා. අලුත් කතාවකින් හම්බ වෙමු. ඔයාලට සුබ දවසක්.